වචන කියලා කියන්නේ අපේ ජීවිතේ බොහෝ වටිනාකමක් එකතු කරන්න පුළුවන් දේවල්. ඒ වගේම වචන වලට පුළුවන් අපේ මුළු ජීවිතේම තියෙන වටිනාකම නැති කරලා දාන්න. හිතෝපදේශ පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදේ මෙන්න මෙහෙම අපිට කතා කරනවා. ධර්මිෂ්ඨයාගේ තොල් බොහෝ දෙන පෝෂණය කෙරෙති. එහෙත් මෝඩයෝ තේරුම් අධිකම නිසා මිය යති. දන්නවද අපේ මුඛයේ අපේ වචන වලට පුළුවන් ගොඩනගන්න, නගා සිටවන්න සහ විසිරවන්න, හඩාවට්ටන්නත් අපේ වචන වලට පුළුවන්. යේසුස් වහන්සේ අපේ ජීවිතේ පූර්වාදර්ශයව සිටින නිසා බැලුවොත් යේසුස් වහන්සේගේ වචන කිසිම වෙලාවක උන්වහන්සේ නිෂ්ඵල වචන කතා කරේ නැහැ. උන්වහන්සේ වචන ස්වල්පයක් කතා කරත් ඒ වචන ස්වල්පය තුර ගැඹුරක්, හරයක් මිනිසෙකුගේ ජීවිතය ගොඩනගන්න, පෝෂණය කරන්න, රැකවරණයක් වෙන්න අවශ්‍ය දේවල් උන්වහන්සේගේ මුඛයේ වචන තුළ අඩංගු වුණා. උදෑසන ඉඳලා අපි රාත්‍රියේ නිින්දට යනකම්ම අපි බොහෝ දේවල්, බොහෝ වචන අපි කතා කරනවා. නමුත් අපි කතා කරන වචන වලින් 100ට කීයක් අපි ප්‍රයෝජනවත් ඇති දෙයකට අපි පාවිච්චි කරනවද? මිනිසෙකුව ගොඩනගන පිණිස අපි පාවිච්චි කරනවද? අපිට දෙවියන් වහන්සේගේ වචනය කියන වචන බහුල වූ කල වර්ධ හිඟ නැත කියලා. කල්පනා කරලා බැලුවොත් බොහෝ වෙලාවට බොහෝසේ කතා කරන මිනිසෙකුගේ අතින් වරදින්න ඉඩකඩ තියෙන හැකියාව ගොඩාක් තියෙනවා. නමුත් අපි අදාළ තැන අදාළ දේ විතරක් කතා කරලා යේසුස් වහන්සේ මෙන්න අපි හැසිරෙනවා. දන්නවද අපේ වචන වලට පුළුවන් කෙනෙකු ගොඩනගන්න. ජීවිතේ එපා වෙලා ඉන්න කෙනෙක්ගේ ජීවිතය නැවත ඔහුට දෙන්න පුළුවන් අපේ වචන වලට. ඒක නිසා මේ දවසේදී අපේ මුඛෙන් පිටවන වචන ගැන අපි ප්‍රවේශම් වෙමු. අපේ මුඛෙන් පිටවන වචන වලට ආදරය, කරුණාව, සෙනෙහස අපි එකතු කරමු. අපේ මුඛයෙන් පිටවෙන වචන වලට අපි ධෛර්යමත්කම, ඇදහිල්ල, බලය අපි එකතු කරමු. මොකද අපි තුල ඉන්න තැනන් වහන්සේ බලවත්. අපේ වචන ඍණාත්මක විය යුතු නැහැ. අපේ වචන ඇදහිල්ලෙන් පිරුණු, අපේ වචන දෙවියන් වහන්සේගෙන් පැමිණෙන වචන විය යුතුයි. අපි කතා කරන කල මගේ ප්‍රේමවන්ත සහෝදරයා, සහෝදරිය, ඒ දේ සිද්ධ වෙන්න යනවා. ඒක නිසා ඔබ කෙනෙකුට ශාප කරන්න එපා. ඒක නිසා ඔබගේ මුඛයෙන් ආශිර්වාදයේ පමණක් පිට වෙන්න සලස්වන්න. ශාපයටවත්, කඩා දැමීමටවත් ඔබගේ මුඛයේ වචන ඔබ අද දවසේ පාවිච්චි කරන්න එපා. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක්වා. මගේ ප්‍රේමවන්ත සහෝදරයා, සහෝදරිය, ඔබට සුබ දවසක්.